තෙරුවන් සරණයි. සම්මා දිට්ඨිය. ලෞකික සම්මා දිට්ඨිය, ලෝකෝත්තර සම්මා දිට්ඨිය වශයෙන් දෙආකාරය. වර්තමානයේ බොහෝ දෙනා චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස අවබෝධ කළ යුත්තේ ලෞකික සම්මා දිට්ඨියයි වර්ධවා වටහාගෙන ඇත. ඔබත් එසේද? ලෞකික සම්මා දිට්ඨිය කෙලෙස් සහිත වූ, පිනට නැඹුරු වූ, උපදී විපාක සහිත වූ, එනම් පින්පව් පරිසම් දෙන සම්මා දිට්ඨියක් ඇත. ලෞකික වශයෙන් ඇතිවන්නා වූ සම්මා දිට්ඨියෙන් නිර්වාණගාමී ප්‍රතිපදාවට නැඹුරක් නැත. පවෙන් වෙන්කොට පිනට නැඹුරු කිරීමේ සුවිශේෂ ලක්ෂණයක් ඇත. ලෞකික සම්මා දිට්ඨිය අංග 10කින් සමන්විත බැවින් දසවස්තුක සම්මා දිට්ඨිය වශයෙන්ද හැඳින්වේ. දුන් දෙයි විපාක ඇත, පූජා කිරීමේ විපාක ඇත, ගුණවතුන්ට පුද පඬුරු යැවීමේ විපාක ඇත, හොඳ නරක කර්මවල විපාක ඇත, මෙලොවක් ඇත, පරලොවක් ඇත, මවට සැලකීමේ විපාක ඇත, පියාට සැලකීමේ විපාක ඇත, ඉබේ පහළවන සත්වයෝ ඇත, මෙලොව පරලොව ගැන තමන් විසින්ම දැක දැන ප්‍රකාශ කරනා පැවිද්දෝ ඇත. සත්වයා මිත්‍යා දෘෂ්ටික අදහස් වලින් යුක්ත වී දුගතිගාමී වී නිවන් මගින් ඈත්වීම වැළැක්වීම පිණිස ලෞකික සම්මා දිට්ඨිය අත්‍යවශ්‍ය වේ. නිවන් මගට ඇතුළු වීමට මූලික සුදුසුකමක් ලෙස ලෞකික සම්මා දිට්ඨිය අවශ්‍ය කෙරේ. පරතෝ ഘോഷයෙන් ධර්මය අසා පැහැදිලි ධර්මානුකූල ජීවිතයකට හුරුව කටයුතු කිරීම ලෞකික සම්මා දිට්ඨියේ ප්‍රතිඵලයයි. ලෞකික සම්මා දිට්ඨියේදී සත්වයේ පුද්ගලයෙක් ඇත යන්න තැන සිට එම පුද්ගලයාට සසරේ සුගතිගාමී වීම පිණිස මඟ පෙන්වීම සිදුවේ. මෙහිදී සත්ව පුද්ගල සංකල්පයෙන් යුක්තව ගන්නා හේයින් නිතරම ජීවී හෝ අජීවී වස්තුවේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය වටහා ගැනීමට යෝග්‍යාව යොමු කරයි. උදාහරණයක්, ලෞකික සම්මා දිට්ඨියේදී මේසයක් ගෙන මෙය සැබවින්ම මේසයක් කීමට හැකිද යන්න විමසීම් කරයි. මේ හැඩය ඇති වස්තුවකට මේසයක් කියන නමක් පනවා ඇති බවත් අපට පෙන්වා දෙති. මෙසේ නම් පනවා ඇත්තේ සමාජයේ sannivedana කටයුතු පහසුවෙන් කරගෙන යාමට බව අපට පෙන්වා දේ. තවද මෙම වස්තුවේ කකුල් 4 වෙන් කළ පසුව දැන් මේසයක් කියා දෙයක් මෙතන නොමැති බවත්, ලී කෑලි ටිකක් පමණක් තිබෙන බවත් අපට පෙන්වා දේ. නැවත එම ලී කෑලි ටිකද මැෂිමකට දමා ලී කුඩු වෙනතෙක් කුඩු කර විට දැන් මෙතන ලී කෑලි නැති බවත්, අංශු ස්වරූපයෙන් ඇති ලී කුඩු බවට අපට පෙන්වා දේ. එනම් සතර මහා ධාතුන්ගෙන් හැදුණු රූප කලාප. ඊළඟට සුළඟක් ආ කල එම ලී කුඩුද විසිරී ගොස් එතන කිසිවක් නැති වී යයි. එනම් ශුන්‍යයි කියා අපට කියා දේ. ලෞකික සම්මා දිට්ඨියේදී ශුන්‍යතාවය කතා කරන්නේ එසේය. එනම් තීන දෙයක් කොටස් වලට වෙන් කළ තැන ඇතිවන ශුන්‍යතාවයකි. අනිත්‍ය, අනිච්ච. මෙහිදී අනිත්‍ය එනම් අනිච්ච ලෙස ගන්නේ මේ මේසය සතර මහා ධාතුන්ගෙන් නැමැති හේතුන්ගෙන් සෑදී ඇති බවද, කලක් ගිය තැන තිබූ ආකාරයෙන් වෙන් වූ ආකාරයට පෙරළෙන දිරීම වන බවද නිසාවෙනි. දුක කලක් ගත වූ තැන තිබූ ආකාරයේ වෙනස් වූ ආකාරයට පෙරළේ දිරීමට පත්වේ. එසේම අපේ යමක් දි รา පත් වී විනාශ වී යාම දරාගත නොහැකි නිසා අපතුර දුකක් ඇතිවේ. එය දුක ලෙස හැඳින්වේ. අනාත්ම, අනත්ත යනු මනුස්සයක් ගත් කලත් ඒ කය කුඩා කොටස් වලට කඩා වෙන් කළ කල ඇස, නාසය, බඩවැල්, හම, කෙස්, නිය, දත් ආදී දෙතිස් කුණුපයන්ට කඩා වෙන් කළ කල එතන අපිට සත්‍යයේ පුද්ගලෙක් දැකිය නොහැක. එතන කුඩා කොටස් සමනක් දැකිය හැක. ඒ කොටස් එකතු වීමෙන් තමයි මේ සත්‍ය පුද්ගලෙක් කියලා අපි හඳුනගෙන තියෙන්නේ. එතන ආත්මයක් ගත නොහැක. එසේම ජීවී අජීවී ඕනම වස්තුවක වෙනස් වෙන භාවය, දි รา පත් වෙන භාවය, විනාශයට යෑම අපට නතර කර නොහැක. එම නිසා අපේ පාලනයෙන් තුර පවතින නිසා එය
අනාත්ම ලෙස සැලකේ. ඉහත ලක්ෂණයන් අපේ කයටද සියලුම වස්තුන් වලටද මෙන්ම ශබ්ද ගන්ධ රස සුවඳටද ආදේශ කළ හැක. ලෞකික වශයෙන් ඇතිවන්නා වූ මේ සම්මාදිට්ඨියෙන් නිර්වාණගාමී ප්‍රතිපදාවට නැඹුරුවක් නැති බව හොඳින් වටහා ගත යුතුය. ලෝකෝත්තර සම්මාදිට්ඨිය සඳහා වෙනම දේශනාවක් මතුවට ඉදිරිපත් කරමි. තෙරුවන් සරණයි.